අද මේ නිවස හඬවල් වලින් ප්‍රතිරාවය වන්නේ නැහැ. එහි ඇත්තේ නිශ්ශබ්දතාවයයි. නිශ්ශබ්දතාවය, ගෞරවය, අහිමිවීම සහ කැපකිරීම ගැන කතා. මේ සැතපෙන්නේ ලුතිනන් කොයන් චමිතයි. නාවික හමුදා නිලධාරියෙක්. සැබෑ රණවිරුවෙක්. බොහෝ දෙනෙක් එඩිතර නොවන අභියෝග ජයගත් මිනිහෙක්. ශ්‍රී ලංකා නාවික හමුදාවේ විශේෂ යාත්‍රා බලගනේ සමාජිකයෙක්. එය දරුණුතම මෙහෙයුම් සඳහා නිර්මාණය වූ අති විශේෂ බලකායක්. නමුත් ඔහුගේ ගමන අපේ දේශ සීමාවලට පමණක් සීමා වුණේ නැහැ. ලුතිනන් චමිත ලෝකේ පවතින අති දුෂ්කරම හමුදා අභියෝගයන් සඳහා ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වූ එක්. ඒ තමයි ඇමරිකානු නාවික හමුදාවේ සීල් පුහුණු. මේ පුහුණුව සැලසුම් කර තිබෙන්නේ හුදෙක් සෙබළුන් බිහි කිරීමට නොවේ. ඒ සැලසුම් කර ඇත්තේ මානසිකව දුර්වල පුද්ගලයන් ඉවත් කිරීමට. සෑම අපේක්ෂකයන් 10 දෙනෙකුගෙන් 7 දෙනෙකුට වඩා වැඩි පිරිසක් මේ අතරමඟදී අතහැර දමනවා. නැතිනම් අසමත් වෙනවා. ඒ ආරම්භ වන්නේ බඩ්ස් හෙවත් මූලික දේ යට විනාශ කිරීමේ පුහුණුවකින් පසු එළඹෙන්නේ නිරේ සතිය ලෙස හඳුන්වනු ලබන අති බිහිසුණු කාල සීමාවයි. දින 5මාරක් නිදි නැතිව අධික සීතල සහ නිමක් නැති පීඩා මැද වැලිමත සැතපුම් ගණනක් දිවීම, තමන්ගේ සිරුරට වඩා බරින් වැඩි පෝට්ටු කරමත තබාගෙන යාම සහ ගල් ගැසෙන සීතල ජලයේ පැය ගණන් ගිලී සිටීම අභියෝග හමුවේ මනස මේ අතහැර දමන්න යයි ආයාචනා කරන තුරුම ඔවුන්ව පීඩාවට පත් කරනවා. බොහෝ දෙනෙක් අතහැර දමනවා. නමුත් ලුතිනන් කොයන් චමිත අතහැරියේ නැහැ. බොහෝ දෙනෙක් ඇද්ද වැටෙන තැන ඔහු නොසැලී සිටියා. ඔහු මේ ඓතිහාසික පුහුණුව සාර්ථකව නිම කළ පළමු ශ්‍රී ලාංකික නාවික නිලධාරිය බවට පත් වුණා. අද මෙතන ඇමරිකානු නාවික හමුදාවේ නිලධාරීන් සහ ශ්‍රී ලංකා නාවික හමුදාවේ 100 ගණනක් නිලධාරීන් රොක්වී සිටින්නේ ඒ නිසයි. මන්ද ඔහුගේ ජයග්‍රහණය ඔහුට පමණක් අයිතිවක් නොවේ. එය මුළු ශ්‍රී ලංකාවටම එමෙන්ම මුළු ලෝකයටම අයිතිවක්. ඔහුගේ ජීවිතය ඉතා ඉක්මනින් අපෙන් සමුගත්තා. නමුත් ශ්‍රේෂ්ඨත්වය මනින්නේ ජීවත් වූ වසර ගණනින් නොවේ. එය මනින්නේ පුද්ගලයෙකු තම අරමුණු වෙනුවෙන් කොපමණ දුරක් යන්නට සූදානම්ද යන කරුණ මතයි. ගෞරවාන්විතව සැතපෙන්න ලුතිනන් කොයන් චමිත දේශයේ උත්තමාචාර්ය ඔබට හිමියනවා. නියම වීරයෙකු අනුස්මරණය කිරීමට සහ ගෞරව කිරීමට මෙම වාර්තාමය වැඩසටහන සකස් කළ අතර එය ඔබට උපකාරී වූයේ නම් අපගේ චැනලය සබ්ස්ක්‍රයිබ් කරන ලෙස ඔබට ආරාධනා කරනවා. ස්තුතියි.